වාසනාවන්ත සුබ දවසක් වේවා. ඉතින් ඔන්න අද අපි යන්න හදන්නේ කොස් ගහ දොළ බලන්න. කොස් ගහ දොළ ඇල්ල මං කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකට වඩා හොඳ වීඩියෝ එකක් කරන්න හොඳ කෙනෙක් එක්ක තමයි අද යන්නේ. ෂූටි බබෙක් එක්ක යන්නේ. අපි බලමු වීඩියෝ එක. දැන් අපි ගමන පටන් ගත්තේ මාතර ටවුන් එකෙන්. දැන් අපි ඉන්නේ නාදුගල වේල්ලේ අර බණ්ඩත්තර ගඟ. අන්නේ හරි ගමන යන පටන් ගත්තේ මාතරෙන්. ඒ වගේම දැන් යන්නේ කමුරුපිටිය බහුගලගෙන. මාතරෙන් කමුරුපිටිය හරහා තමයි මුලටින යන්නේ. බුල්ල කියලා මේ තියෙන්නේ මේක හොඳ රෙස්ටෝරන්ට් එකක්. මේක තියෙන්නේ කමුරුපිටිය පහු කරලා ආදපාන හොස්පිටල් එක පහු කරලා එනකොට රන්සගොඩ කියන හරිය තමයි තියෙන්නේ. රන්සගොඩ. දැන් ඉන්නේ මුලටින ටවුන් එකේ. අර තියෙන්නේ මුලටින රක්ෂිතේ. පොඩ්ඩක් ඉතින් මේ තමයි කොස් ගහ දොළ එල්ලන පාරේ මුලටින රක්ෂිතේ අනිත් කොටස. ඉතින් මේ පාරම කිලෝමීටරක් දෙන්නේ. ඔයාලට ඇහෙන ඇති මේ ඇහෙනේ ඇහැයෝගේ සද්ද. ඇහැයෝ ගහන ඒ වගේ තියෙනවා. යාට මෙහාට ටික හරි බයි. පාලි පාරක්. ඒ තමයි පරිසරයේ තියෙන
කොස්ගහදොල ඇල්ල කලින් වීඩියෝ එකත් මම පෙන්නලා ඇති. මෙතනින් උඩට යන්න පුළුවන්. අද අපිට යන්න වෙන්නේ නැහැ. මේ පැත්තට නාන්න පුළුවන්. කවදාවත් දැරිලාවත් වෙන මේ පැත්තට එන්න එපා. මේ ටික භයානකයි. ගිහිල්ලා අපි එන ගමන් අද නෑවේ නන්නේ කොහොමද මේ වටපිටාව මම කලින් කොස්ගහදොල යන දාපු වීඩියෝ එකේ වීඩියෝ ක්වොලිටි එක පොඩ්ඩක් අඩු වෙනවා. මේකේ ක්වොලිටි එක වීඩියෝ එක වැඩි. ඉතින් අපි අද කොස්ගහදොල ඇල්ල නිකන් බලලා යන්න තමයි ආවේ. කලින් වීඩියෝ එකක් අපි එවිලන අහලා ගියා. මම TikTok එකේ දාපු වීඩියෝස් වල එහෙම බලන්න පුළුවන්. දැන් අපි යනවා කෙලින්ම මාතරට. අපි ආපු පාරෙම තමයි ආපස්සට යන්නේ. මාතර ඉඳන් කිලෝමීටර් 40ක් වගේ තියෙනවා සාමාන්‍යයෙන්. විනාඩි 45ක් පැයක් වගේ යනවා මාතර ඉඳන් මෙහාට එන්න. කොළඹ ඉඳන් එනවා නම් ඔයාලට පුළුවන් කපුදුවෙන් එක්සිට් කරලා හයිවේ එකේ කෙලින්ම මෙහෙට එන්න. ඉතින් මේ වගේ ලස්සන තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අද අපි ඔයගොල්ලන් සමග වෙනවා. අපේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න.